කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් ඇක්ටිව් හෝ ඩීඇක්ටිව් කරන විදිය සහ ඒක බැක්එන්ඩ් එක බැක්එන්ඩ් ප්‍රොසෙස් එකේදී මොකද වෙන්නේ කියන එක ගැනයි මේක අපි කරන්නේ ඇජෙක්ස් යූස් කරලා. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී මේ බටන් කලින් වීඩියෝ එකේදී මේ බටන් එක ක්ලික් කරාම කන්ටෙන්ට් එකේ වෙනස් වෙනවා ඉගෙන ගත්තා. අද අපි බලන්නේ බටන් එක ක්ලික් කරාම බෑක් එන්ඩ් එකේදී කොහොමද ඩේටාබේස් එකේ අප්ඩේට් වෙන ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. අපි ඇජෙක්ස් යූස් කරන්නේ මොකද හැම වෙලේම පේජ් එකක් රීෆ්‍රෙෂ් වෙනවා නම් ඒක යූසර්ට කරදරයක්. ඒ වගේම සර්වර් එකටත් ලොකු බරක්. ඒ නිසා අපි පේජ් එකේ පොඩි කොටසක් විතරක් අප්ඩේට් කරන්න ඒ විදිහට ඇජෙක්ස් ප්‍රොසෙස් එකක් හදන එක ගොඩක් වටිනවා. අපි මුලින්ම පටන් ගන්න සෙෂන් ස්ටාර්ට් එකෙන් මොකද ප්‍රොසෙස් එක කරන්න පුළුවන් වෙන්න ඕනේ ඇත්තටම ලොග් වෙලා ඉන්න යූසර් කෙනෙක්ට විතරයි. ඒ වගේම header එක ඇප්ලිකේෂන් JSON විදිහට සෙට් කරනවා. මොකද අපි ආපහු යවන්නේ JSON response එකක් නිසා. බලන්න මේ security check එක අපි බලනවා user log වෙලා ඉන්නවද කියලා. එහෙම නැත්නම් process එක එතනින් නවත්වලා unauthorized access කියලා JSON message එකක් යවනවා. ඒ වගේම RC එක TTP code එකත් අපි මෙතනදී පාවිච්චි කරනවා. ඊළඟට අපි post method එකෙන් එන product ID එක අරගෙන ඒක interval එකෙන් integer එකක් බවට පත් කරනවා. මේක වැදගත් වෙන්නේ SQL injection වලින් බේරගන්න වැරදි input එකක් ආවොත් ඒක එතනින්ම filter කරගන්නයි. මෙන්න මේ විදිහටයි මුලින්ම validation ටික හරියටම කරගත්තොත් විතරයි අපි ඊළඟට database එකේ වැඩවලට යන්නේ. මේක තමයි හොඳ standard coding එකක් කියන්නේ. දැන් අපි බලන්නේ තාමත් වැදගත්ම security step එකක් ගැන. ඒ තමයි මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම මේ ලොග් වෙලා ඉන්න කෙලටම IP එකක්ද කියලා බලන එක. අපි database එකෙන් ප්‍රොඩක්ට් එකේ status එක අරගන්නකොට ID එක වගේම seller ID එකක් check කරනවා. මොකද හදිසියවත් කෙනෙක්ට වෙන product ID එකක් බලාත්කාරයෙන් එවුවත් ඒක මේ sellerට අයිති නැත්නම් අපි query එකෙන් result එක එන්නේ නැහැ. එතකොට අපි unauthorized access කියලා error එකක් හදනවා. මේක තමයි අපි system එකේ data security එක මේකෙන් තමයි අපි system එකේ data security එක තහවුරු කරන්නේ. ඊළඟට අපි බලමු database IDU method එක පාවිච්චි කරලා IUD method එක පාවිච්චි කරලා record එක update කරනවා.
මෙතනදී අපි අනිවාර්යෙන්ම ID එක සහ seller ID එක පාවිච්චි කරන්න ඕනේ. මෙතනින් තමයි හරියටම අදාළ ප්‍රොඩක්ට් එකේ ස්ටේටස් එක විතරක් අප්ඩේට් වෙන්නේ. අපි ඩොලර් රිසල්ට් ෆෝල්ස් කියලා චෙක් කරනවා කුවර එක සාර්ථක වුණාද කියලා එහෙම වුණොත් විතරයි අපි සක්සස් මෙසේජ් එකක් ෆන්ක්ෂන් ටිකේ යවන්නේ. මොකද හරි ඩේටාබේස් ප්‍රශ්නයක් වුණොත් අපි 500 server error එකක් දෙනවා. දැන් අපි මේ මුළු ප්‍රොසෙස් එක ගැන තව එක පාරක් බලමු. බටන් එකක් ක්ලික් කරාම අපි API එකෙන් රික්වෙස්ට් එකක් කියවනවා. සෙෂන් වේරියබල්ස් බලනවා. ඕනර්ෂිප් එක චෙක් කරනවා. ස්ටේටස් එක ටගල් කරලා ඩේටාබේස් එක අප්ඩේට් කරනවා. අන්තිමට JSON රෙස්පොන්ස් එකක් යවනවා. ඉතින් ඔය විදියට තමයි වැඩි වෙන්නේ. අද අපි ඉගෙන ගත්තේ security එකක් ලස්සන Ajax backend එකක් හදාගන්න කොහොමද කියලා අපි තවත්